මාසෙට රුපියල් 150ක් වගේ සුළු මුදලක් නඩත්තු කටයුතු සඳහා එකතු කරලා තමයි මේ අලිවට පිහිටවා ගත්තේ. ඉතින් අපි අර බැටරියක් දාන්න හදිසියේ කම්බියක් දාගන්න කට්ටයක් කැඩුව සිමෙන්ති කොටයක් වගේ ගන්න තමයි අර වගේ සුළු මුදලක් සමිතියේ සමාජිකයෝ හරහා රුපියල් 150ක් වගේ මුදලක් එකතු කරන්නේ. ඒකත් අර පැවැත්මක් තියාගෙන යන්න ඕන නිසා ඊට පස්සේ අපි එකතු වෙනවා. හැම මාසෙ 25 සමිතියේ තියෙනවා එකතු වෙන එකලා රුපියල් 150 එකතු කරනවා. ඊ තනකොළ ගහක් වැලක් තිබුණත් ඒ සමිතියේ නැස එක සමිතියේ සමාජික අනිවාර්යයෙන්ම ගිහින් නඩත්තු කටයුතු හැම සිකුරාදාටම කරා. අපි රෑදවල් දෙකේ මොකද අලි තර්ජන විතරක් නෙමෙයි අපේ ගමේ හරක් කෙළු ඇති කරලා ජීවත් වෙන පිරිසක් ඉන්නේ. එතකොට මේකේ අපි කරන්ට් එක ඕෆ් කරොත් හරකෙක් කෙළුවෙක් ඇවිත් වැදුනොත් කැඩෙන නිසා රෑදවල් දෙකේම දාලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක මේකේ හරකෙක් වැදිලා කම්බියක් බිම හරි වැදුනොත් ගෙදර එලාම් කියන්නේ මැෂින් එක හයි කරලා තියෙන තැනින් එලාම් එකක් කෑ ගහනවා. ඒතරම ගෑනුව අපි උනත් දැන් මේක දෙකට කැඩලා තිබුණොත් කම්බි කෑල්ලක් දාලා හරි අපිට උනත් අඬුවක් අරගෙන ජොයින්ට් කරගන්න පුළුවන් තත්ත්වයට අපි දැනුවත් වෙලා ඉන්නේ.